ඔයා හිතනවට වඩා පොරක්. ඒට වෙන මනුස්සයෙක්ට තමන්ව පහත් කර සලකන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි පරාජය පිළිගත්තා කියන එක. ඔයා වෙනුවෙන් ඔයා කරන දෙයක් නැහැ. ඔයා උන් ගේමක් ගැහුවොත් අනිත් එවුන්ට උණගෙන එන්න ගේමක් ගහන්න පුළුවන් ඒ උන්. කියන ටික විතරක් ෂේප් එකේ හිමීට කරන්න. එතකොට ඕනේ කෙනෙක්ට තමන් ඉන්න රිසල්ට් එකට වඩා ඉස්සරහට යන්න පුළුවන්. මේ දවස් ටික ඔයා අසීමිතව මහන්සි වෙන්න. මොකද ඕක ජීවිතේට කවදාවත් පාඩුවක් වෙන්නේ නැහැ. මොකද මහන්සි වෙන එක පාඩුවේ නම් අපි මහන්සි වෙන්නෙත් නැහැ. මේ ඔය කියන ලෙවල් එක පැනලා තමයි මෙතෙන්ට අපිත් ඇවිල්ලා තියෙන්නේ. එතකොට ඒ කාලේ කට්ට කාපු තියාගෙන තමයි අදටත් කට්ට කන්න මිනිස්සුන්ට මහන්සි වෙන්න පුළුවන් මට්ටම ඔයාලාට හිතන්නවත් බෑ. ඔයාලා තාම මහන්සි වෙලා නැහැ. ඔයාලා දන්නේ නැහැ ඔයාලගේ කැපැසිටි එක මොකද්ද කියන එක. ඔයාගේ කියන්නේ ඔයාට මේකේ තියෙන කැපැසිටි එක ඔයාට කොච්චර දෙයක් කරන්න පුළුවන්ද කියන එක ඔයා තාම ටෙස්ට් කරලා නැහැ. ඔයා තාම මේ ඔයාගේ හරිම පොඩි මහන්සියක් පොඩි කැපැසිටි එකක් ඇතුලේ මහන්සි වෙවි. අනේ මට බෑ මේවා ලියා ගන්න බෑ මේ ප්‍රශ්න අමාරුයි මේ සබ්ජෙක්ට් අමාරුයි මට ඒ තුනක් දා ගන්න බෑ කිය ඔයා හිත ඉන්නවා. ඔයාගේ කැපැසිටි එක ඔයා දන්නේ නැතුව නිසා තමන්ගේ ධාරිතාවය දැනගන්නත් මේ ප්‍රැක්ටිකල් නයිට් එක පාවිච්චි කරන්න තමන්ගේ කැපැසිටි එක. මොකද ඔයාලා හිතනට වඩා ගොඩාක් දේවල් ඔයාලට කරන්න පුළුවන්. ඔයාලා තාම කරලා තියෙන්නේ ඔයාලගේ ජීවිතයේ දේවල් වලින් ඊටාම කියන්නේ ඔයාලා හිතන් ඉන්නවා යම් වැඩක් කරාම ඔයාලකට ගොඩක් මහන්සි වුණා කියලා. ඔයාලට ඇත්තටම ඊට වඩා ගොඩක් දේවල් කරන්න පුළුවන්. ඔක්කොම දේ ඔළුවේ තමයි තියෙන්නේ. මානසිකත්වය තමයි වැදගත් වෙන්නේ. ගැම්මෙන් අහන් ඉන්න, ගැම්මෙන් වැඩේ කරන්න ඔන්ලයින් ෆිසිකල් ග්ලෝබල් රූල් එකක් ඕනේ තරක සර්ච් කරලා බලන්න. සබ්ජෙක්ට් එක ඕනේ සබ්ජෙක්ට් එක තියෙන කාරණා වලින් නිශ්චිතව තෝරාගත්ත 120ක් තමයි ලකුණු වලින් 180කට හේතු වෙන්නේ. ඔන්න ඔය 20 ටාගට් කරන එකයි මේ මාසය ඇතුළත අපි කරන්නේ. දැන් මේ ස්ට්‍රක්චර්ඩ් වලින් ටාගට් කරපියම අද කරේ. ඉතින් MCQ වලින් ටාගට් කරන්න මම ඊළඟ සෙෂන්ස් ටික කරනවා. එසේ වලින් ටාගට් කරන්න මේ ඊළඟ ගෙස්ට් ඩේස් වල ඒ ටික කරනවා. එතකොට ඕනේ කෙනෙක්ට තමන් ඉන්න රිසල්ට් එකට වඩා ඉස්සරහට යන්න පුළුවන්. මගේ පැත්තේ වැඩේ වෙනවා. මම කියන දේවල් ටික මම කියද්දි මම කරන්න බැරි වැඩ කියන්නේ නැහැ. කියන ටික විතරක් ෂේප් එකේ හිමීට කරන්න. ඔයාලා විශ්වාස කරන්න. ඔයාලගේ කේපබිලිටි එක දන්නේ නැහැ. හැකියාවල් දන්නේ නැහැ. දන්නේ නැතුව මැරිලාම යන්න ගියොත් පට්ටම අපරාධේ. සමහර යෝන් ඉන්න උන්ගේ ජීවිත කාලෙදිම උන් දනගන්නේ නැහැ උන්ට මාර ගේමක් ගහන්න පුළුවන් මිනිස්සු කියලා. ඔහේ පොඩි తాවකාලික ආතල් වෙනුවෙන් එහෙට මෙහෙට වෙවි පොඩි ආතල් දදා ඒව තමයි ආතල් කියලා හිතාගෙන ජීවත් වෙනවා. හරිද? අර උන් ගේමක් ගැහුවොත් අනිත් උන්ට උණගෙන එන්න ගේමක් ගහන්න පුළුවන් ඒ උන්. හැබැයි උන් ඔය తాවකාලික පොඩි නිකන් ඩොපමීන් එකකට පොඩි සෝෂල් මීඩියා ආතල් එකකට පොඩි කොල්ලෙක් නම් නිකන් වටේ පිටේ පොඩි රවුමක් ගහන්න පොඩි ලල් එකකට උන්ගේ අර කේපබිලිටි එක නැති කරගෙන උගේ කැපැසිටි එක එළියට පේන්නේ නැති විදිහට මුළු ජීවිත කාලෙම ජීවත් වෙලා ඔය පොඩි රස්සාවක් කරගෙන පොඩි දෙයක් කණ්ඩ ටිකක් හොයාගෙන ජීවත් වෙනවා. එහෙම මිනිස්සු තමයි ලෝකේ ගොඩක් ඉන්නේ. තමන්ව අඳුරගන්න කලින්ම ඔයා හිතනවට වඩා පොරක්. ඒක එළියට ගන්න පුළුවන් වෙන්නේ තමන් ගැන ටිකක් වෙලා හිතුවොත්. හරි? ඔයාට හිතෙන්න පුළුවන් ඔයා F එකක් දාන්න ඉන්න එකෙක්. හැබැයි ඔයා ගැන ටිකක් ඩීප්ලි හිතුවොත් ඔයාට තේරෙයි ඔයා කරන ගොඩක් දේවල් ඇත්තටම තේරුමක් නැති දේවල්. ඔයා වෙනුවෙන් ඔයා කරන දෙයක් නැහැ. ඔයා කරන්නේ නිකන් ඔහේ පොඩි දවසක වෙන ආතල්ලයක් ගන්න එක විතරයි. දවසේ ඔයාට වඩාත්ම කම්ෆර්ටබල් විදිහට ජීවත් වෙන එක විතරයි ඔයා කරන්නේ. සෝෂල් මීඩියා ගියා, TikTok ගියා, පොඩි මොඩා මේකක් බැලුවා. මේකක් පොඩක් බැලුවා. පොඩ්ඩක් පොත බලාගත්තා. මේක සෙට් වෙන්නේ නැහැ. පොඩ්ඩක් ඒක සබ්ජෙක්ට් එක පොඩ්ඩක් අමාරු නේ අතහැරලා දැම්මා. ආයි ඔයාට කම්ෆර්ටබල් ගුලටම ඔයා රිංග ඉන්නවා. කම්ෆර්ටබල් ෆ්‍රේම් එකේ මාව හොඳට වැඩ කරන උන් එක හිටියාම ඔයාට හිතට අමාරුයි. වැඩ කරන්නේ නැති උන් එක්කම ඉන්න උන්ටත් කියලා මටත් කියලා. ඔය කතන්දරෙන් එළියට යන්න. ඔයා කවුද කියලා ඔයා හොයන්න. ඔයා කවුද කියලා අඳුරගෙන ඔයා ගහන ගේම අනිත් මිනිසුන්ට උඩගෙන එන්න ගහන්න පුළුවන්. හරි? ජීවිතේට වෙන මනුස්සයෙක්ට තමන්ව පහත් කර සලකන්න දෙන්න එපා. ඒ කියන්නේ අපි පරාජය පිළිගත්තා කියන එක. වෙන මනුස්සයෙක් කතාවක් අහන තත්ත්වයටපත් වෙන්න එපා. ඔයා ඊට වඩා රිටර්න් එකක් දීලා පෙන්නන්න ඕනේ. නිකන් කෑ ගහලා නෙමෙයි, කතා කරලා නෙමෙයි. කීමක් ගහලා. හරි? දවස් 30ක් 29ක් තියෙනවා. පට්ටපලදායි කරන්න පුළුවන් ওই දවස් 29. ওই දවස් 29 ඔයාට ඇඬෙන වෙලාවල් එයි. කරන්න බෑ මේක ඇඬෙනවා මේක කරන්න බෑ හරියන්නේ නැහැ. ඇඬෙන වෙලාවල් එයි. හැබැයි ගේම් එක අතහැරියේ නැතොත් ඔයාට අනිවාර්යෙන් අකුරු දෙකක් නම් වෙනස් කරන්න පුළුවන් අඩුම ගානේ. අඩුම ගානේ. ඒකේ ඉන්න එකට රෑන්ක් එකකට යන්න පුළුවන්. ෆේල් එකේ ඉන්න එක අඩුම 100ක් දායි මං කියන්නේ B එකක් දායි. හරි. හිතන්න. තමන් ගැන හිතන්න. වෙන මිනිස්සුන්ගෙන් අයින් වෙලා තමන් ගැන පැයක් හිතන්න. හරි. එහෙනම් මං හිතනවා ඔයාලට පැය 12 මාට නිදි මත එන්නේ නැති වෙන්න උපරිම සාර්ථකව මේක කරන්න පුළුවන් වුණා කියලා.